හලෝ ගායිස් ආදරෙන් පිළිගන්නවා. මම අද ගහන්න යන්නේ මැප් එක තමා ලිමිනල් කියන මැප් එක. බලමු මොකද්ද වෙන්නේ කියලා. මම අන්තිමට ගහලා ඉවර කරේ ද මිස්ට්. අද අපි ගහමු ලිමිනල් මොනවා වෙන්නේ කියලා. මම හිතන් ඉන්නේ ගිය පාර වුණා වගේ පැය භාගයක් අද්දන්න නෙවෙයි ඉක්මනටම ඉවර කරන්න බලමු. විනාඩි 2-3න් වගේ කියන්න බෑ වර්ල්ඩ් රෙකෝඩ් එකක් කියන්න පුළුවන්. එහෙම ඉවර කරොත් බලමු මොනවා වෙන්නේ කියලා. අපි යන්කෝ බලන්න මොකෝ වෙන්නේ කියලා. හරි පිටිපස්සෙන් එනෝ කවුරු හරි මං මලා ඇයි මලා එකයි මේක පුතේ මේකේ මැරෙන ඩේස් ගණන් නැහැ වෙලාව තමයි මේකේ තියෙන්නේ මගේ හිතේ. ඔව් ඩේස් ගණන් තියෙන්නේ. ඩේස් ගණන් තියෙන හින්දා නම් අවුලක් නැහැ. අවුලක් නෑ තමා ඩේස් ගණන් තියෙන හින්දා අවුලක් නෑ. ඩේස් ගණන් නෙමෙයි වෙලාව. කිලිම පුතේ ටයිම් එක. ඔඩ සර්පයා මේ තේනවද නෑ. එයාට තමයි කියන්නේ මිනිස් සොළු සර්පයා කියලා. උගෙන් බේරලා යන එක තමයි ලොකුම වැඩේ. මම හිතන්නේ සමහර විට මම සර්පයාට අහු වෙයි කියා හිතනවා. ගේම් එකේ අප්ඩේට් වෙච්ච හින්දා සර්පයා පොඩ්ඩක් ස්පීඩ් යනවා වැඩි ඈ. ඒකයි සීන් එක. හරි ඌ මාව දැක්කා ගයිස්. මට පැන යන්න ඕන. මම යනවා. මට එළියක් පේනෝ. මෙතනින් පයින්න බැරිද දන්නේ නැහනේ. යන් ගයිස්. බලමු මොකක්ද වෙන්නේ කියලා. මේකේ පාර ඉවරයි. මේ ගේමේ අන්තිමද දන්නෙත් නෑ. 아무තු ලෝකයකට එක්කයිද දන්නෙත් නෑ. බලමු මොකද්ද වෙන්නේ කියලා. මේක ඇතුළට කියලා ගේම ඉවරුනොත් මාගේ වේලාව. යේ ගයිස් ජය වේවා. එහෙනම් කියන්න දෙයක් නෑ. ගේම් එක ඉවර වුණානේ කියලා තමයි මට කියන්න වෙන්නේ. ඉතින් බලපු කට්ටියට කියන්නේ අද වීඩියෝ එක හෙනම පොඩි වීඩියෝ එකක්. මේ මතක් කරලා ලයික් එකක් සබ්ස්ක්‍රයිබ් එකක් දාලා සෙට් වෙන්න. බලපු හැමෝමත් ලයික් එකක් දාලා සෙට් වෙන්න. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, කෙලිම සයා කරන්න. එහෙනම් මම ඕගොල්ලන්ට ගේන මැප් එක තමයි යාළුවනේ. මම අද ගෑනලා දෙන්න ඊළඟ මැප් එක තාම වැඩේ කියන්නේ යාළුවනේ ඊළඟ මැප් එක ඇවිල්ලා කමින් සූන්. ඒක ඇවිල්ලා ඩාර්ක් ෆෝරස්ට් කියලා මැප් එකක් තමයි තියෙන්නේ. ඒක කවද ඊද දන්නේ නැහැ. ඒ වගේම කමින් සූන් මොටෙල්. ද හොටෙල් නෙමෙයි ඒක මොටෙල්. හරි කමන්න වීඩියෝ බලපුවාම මට කියන්නේ ලයික් එකක් දාලා සෙට් වෙන්න. එහෙනම් මං ගියා බයි බයි.